ආයුබෝවන් සුබ දවසක් ඔබට රැකියාල්ගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම විස්තර අරගෙන එන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පවතින රැකියා කුරක්කඩු කිහිපයක් පිළිබඳව. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එහෙම නැත්නම් SPC කියලා කියන්නේ රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ ආනයනය කරන ලංකාවේ එකම රාජ්‍ය ආයතනය වගේම පුද්ගලික අංශය සඳහා ඖෂධ ආනයනය කරලා බෙදා හරින ලංකාවේ තියෙන ප්‍රමුඛතම ආයතනය. ඉතින් එහි තියෙන කුරප්පාඩු කිහිපයක් සඳහා අයදුම්පත් කැඳවනවා කියලා සඳහන් වෙනවා. මුලින්ම අපි බලමු ස්ථාන භාර නිලධාරී රාජ්‍ය ඔසුසල පුරප්පාඩු සංඛ්‍යාව 3යි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් ඖෂධ වේදේ පිළිබඳ උපාධියක් ලබා දීම විතරින් සුදුසුකමක් විදිහට බලනවා. එහෙමත් නැත්නම් UGC එක විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ වෙනත් පිළිගත් ආයතනයකින් ලබාගත් වෙනත් ඒ හා සමාන උපාධියක් ලබා දීම සහ පරිගණක ශාස්ත්‍රතාවය මෙහිදී සලකනවා. ඒත් එක්කම රජයේ රාජ්‍ය සංස්ථාවක මණ්ඩලයක ව්‍යවස්ථාපිත ආයතනයක පිළිගත් පෞද්ගලික ඖෂධ වේදිකයෙකු ලෙස ආම වශයෙන් අවුරුද්දක පශ්චාත් සේවා පළපොරොන්දක් ලබා තිබීමත් මෙහිදී සලකලා බලනවා. වැටුප් පරිමාණය දළ මාසික වේතනය ගත්තොත් රුපියල් 1,55,842ක් පමණ වෙනවා. වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු 45ට නොවැඩි විය යුතුයි. ලිඛිත පරීක්ෂණයක් පවත්වලා නියමිත ලකුණු ප්‍රමාණය ලබා ගන්නා අයදුම්කරුවන් පමණක් තෝරා ගැනීමෙන් සම්මත පරීක්ෂණයට සුදුසුකම් ලබනවා. මේ අපි කතා කරේ ස්ථාන භාර නිලධාරී කියලා තනතුර. ඊළඟට කළමනාකරන සහකාර ඖෂධවේදී පුරප්පඩු සංඛ්‍යාව 8. වෘත්තීය සුදුසුකම් ගත්තාම ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ විසින් ප්‍රදානය කරන ලද ඖෂධවේදියෙකු ලෙස වූ ජාතික වෘත්තීය සුදුසුකම් 5 තලයට කියන්නේ NVQ level 5ට නොඅඩු ලියාපදිංචි සාතිකයක් සමග රජයේ සංස්ථාවක මණ්ඩලයක ප්‍රසිද්ධ වෙළඳ ආයතනයකට අයත් ලියාපදිංචි ඔසුකලක ඖෂධ සංයෝජන කාර්යයන්හි ආම වශයෙන් අවුරුදු 1ක පශ්චාත් යෝග්‍යතා පළපොරොන්දක් තිබීම සහ පරිගණක සාක්ෂරතාවය මෙහිදී සලකනවා. දළ මාසික වේතනය රුපියල් 1,15,914ක් පමණ වෙනවා. වයස් සීමාව අවුරුදු 18ට නොඅඩු 45ට නොවැඩි විය යුතුයි. ඊළඟට කළමනාකරන සහකාර මුදල් බාරකරු පුරප්පාඩු සංඛ්‍යාව 6. සුදුසුකම් ගත්තාම අපස සම්මාන විභාගයෙන් දෙමළට නොවැඩි බාර ගන්නකදී සිංහල හෝ දෙමළ ඉංග්‍රීසි ගණිතය හෝ වාණිජ්‍ය අංක ගණිතය හා තවත් එක් විෂයක් ඇතුළත්ව විෂය 4කට සම්මාන සහිත විෂයන් 6කින් සමත් වෙලා ඉන්න ඕනේ. ඒත් එක්කම උසස් පෙළ විභාගයෙන් නව විෂය නිර්දේශය යටතේ ජෙනරල් ටෙස්ට් එක හැර කියන්නේ කොමන් ටෙස්ට් එක හැර වාණිජ්‍ය අංශයෙන් ආම වශයෙන් විෂයන් 2කින් සමත් වෙලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් උසස් පෙළ පැරණි විෂය නිර්දේශයෙන් වාණිජ්‍ය අංශයෙන් විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම පරිගණක සාක්ෂරතාවයත් සලකලා බලනවා. ඒත් එක්කම රජයේ සංස්ථාවක මණ්ඩලයක ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක අයකැමිවරයෙකු ලෙස ආම වශයෙන් අවුරුදු 3ක පශ්චාත් යෝග්‍යතා පළපොරොන්දක් තියෙන්න ඕනේ. මාසික වේතනය රුපියල් 1,10,458ක් පමණ වෙනවා. වයස් සීමාව වයස අවුරුදු 18ට නොඅඩු 45ට නොවැඩි විය යුතුයි. ඉතින් මෙන්න මේ කියන තනතුරු සඳහා තමයි පුරප්පාඩු පවතින්නේ. ඔයාලා දැක්කා වගේ පුරප්පාඩු කිහිපයක් සඳහාම ආයදුම්පත් කැඳවලා තියෙනවා. ඒත් එක්ක අපි ආයතනික ප්‍රතිලාභ ගත්තොත් අපි හැමෝම දන්නවා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියලා කියන්නේ ඒකේ වැඩ කරන අයට දිරි දීමනා ඊට පස්සේ මුදල් ප්‍රතිපූර්ණය වාර්ෂික ප්‍රසාද දීමනා වෙනත් ප්‍රතිලාභ වෛද්‍ය ප්‍රතිලාභ පවුලේ අයට රෝගගත වීම සඳහා වෛද්‍ය රක්ෂාවන ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වෙන තැන. ඉතින් ඒත් එක්කම ඔයාලා දැක්කා වගේ හොඳ මාසික වේතනයකොත් මෙහිදී ඔබට ලැබෙනවා. අයදුම්කරුවන් විසින් සම්පූර්ණ කරපු ජීවදත්ත සමග අයදුම්පතේ වයස සුදුසුකම් පුහුණුව සේවා පළපොරොන්ද දැනට සේවය කරන තනතුර වැටුප පරිමාණය දරන ලද පෙර තනතුරු වගේ මෙන්න මේ වගේ විස්තර සහ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සහතික පත්‍ර පිටපත් සහ ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ නම් සහ ලිපිනයන් සමග යොමු කරන්න.
අදාළ සහතිකවල පිටපත් නොමැතිව යොමු කරන ලබන අයදුම්පත් ප්‍රතික්ෂේප වෙනවා. අයදුම් පත්‍රය බහර ලියුම්කවරේ ඉහළ වම් කෙළවරේ ඔයා මොන තනතුරට අයදුම් කරන්න කියලා පැහැදිලිව සඳහන් කරන්න. රාජ්‍ය අංශයේ සියලුම සේවකයේ තමන්ගේ අයදුම් පත්‍රය තමන් දැනට ඉන්න තැන ආයතන ප්‍රධානියා මගින් තමයි යොමු කරන්න ඕනේ. අයදුම්පත් බාර ගන්න අවසාන දිනය 2025 අප්‍රේල් 28 වෙනිදා ලියාපදිංචි තැනට තමයි අයදුම් පත්‍රය යොමු කරන්න ඕනේ. යොමු කරන්න ඕනේ ලිපිනය තමයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් හා පරිපාලන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ නීතිගත සංස්ථාව මෙහෙවර පියස 16 වෙනි මහල නොම්බර 41 කිරුළපාර නාරාහෙන්පිට කොළඹ 5. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් හා පරිපාලන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ නීතිගත සංස්ථාව මෙහෙවර පියස 16 වෙනි මහල නම්බර 41 කිරුළපාර නාරාහෙන්පිට කොළඹ 5. දුරකථන අංකය තමයි 0111 23 20 35 69. දුරකථන අංක 0111 23 20 356 එහෙමත් නැත්නම් 359. ඉතින් මේ විදිහට පුරාපාඩු කිහිපයක්ම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ දැනටමත් පවතිනවා. ඔයා හිතනවා නම් ඔයාටත් මේකේ සුදුසුකම් තියෙනවා කියලා පරක්කු වෙන්නේ නැතුව ඉක්මනටම ආයෝජන කරන්න. තවත් මේ වගේ රැකියා අවස්ථා ගැන දැනගන්න රැකියාලගේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.